හෙල්ලෝ ගයිස් ඔන්න අද අපි ඔයාලට වෙනස්ම වෙනස් වීඩියක් අරගෙන අද අපි කරන්න යන්නේ චැලෙන්ජ් වීඩියක්. ඒකට මගේ යාළුවෙක් එහෙම ඇඩ්ඩලා ඉන්න. කවුද ඉතින් අපි මේ යාළුවා? අපේ අවි vlogs ගෙම්මඩ මේ ඉන්නේ. කොහෙද? මේ යන්නේ friends අවි vlogs යාළුවනේ. එයාගේ YouTube channel එක කරන යාට සබ් එකක් දෙන්න. මට සබ් එකක් දෙන්න. subscribers ලා 20 එක ඔයාගේ. හොඳයි. thank you ඔයාලගේ යදුන ආදරයට. හරි. එහෙනම් friends අපි challenge එක බවුම් ගිහිල්ලා. challenge එක තියන්න ගන්න ගිහිල්ලා. rock paper scissors දාන්නකොට. අය හම්බ. guys පළවෙනි එක මන් දෙන්නා. එයාලා තමයි එයා එක දෙන්න. බලමු. මොනවා වේද කියලා. බලමු. ඊළඟ එක අපි දින්නවා. දිනන්නේ කියලා බලමු. බලමු. rock paper scissors shoe. ඒකත් පරාදයි friends. මොනවද කරන්නේ යාළුවනේ? බලමු. සැලෙන්න එපා. අපි මේක දිනනවා යාළුවනේ. අපිට පළවෙනි එකම කන්න වෙනවා. බලමු. rock paper scissors shoe. යාළුවනේ ඒක එකක් දින්න. බලමු. දැන් එයා තමයි challenge එක දෙන්නේ. අපි එයා challenge එක දෙන්න. challenge එකේදී ඔයාලා ආයෙත් ඉතින් අපි හැමෝම hello friends. ඉතින් අපිට challenge 10ක් හම්බ වෙනවා. කෙනෙක්ට 10ක් හම්බ වෙනවා. ඒ 10 කරේ නැත්තම් කෙලින්ම අපිට සුපිරි දඬුවමක් විඳින්න වෙනවා. මට අරයාගේ එයාට මගේ. හරි. එහෙනම් අපි පළවෙනි challenge එක මට මොකක්ද කියලා බලමු. challenge එකක් තියන් දැන් දීලා. challenge එක ලෑස්ති කරලා challenge එක ලෑස්ති කරගෙන බලමු. මේක නම් දුලින්ට ලේසි වෙන එකක් නෑ. බලමු. මට නම් කිසි ප්‍රශ්නයක් නෑ යාළුවනේ. බලමු. එයානේ තමයි challenge එක දෙන්නේ. බලමු. හරි ඔවිනක කියන්නකෝ වන් challenge. ඉතින් දුලි ඉන්නවට තියෙන challenge එක තමයි චලෝ යාළුවනේ. ඔයාගේ ගෙදර තියෙන්නේ අරක නේද? යාළුවනේ. ගෙදර වටේ වට 10ක් වඩ දුවන්න වෙනවා ගයි. යාළුවනේ. එයාට ඒක ලේසි නෑ ලේසි. අපි යාටත් ඒ වගේ කම්ම දෙමු යාළුවනේ. කොහොම හරි යාළුවනේ. guys. බලමු. එහෙනම් කොහොම හරි අපි දුවන් තැන්න ගිහලා ආයිසෙක් යාළුවනේ මම මෙරෙන්න යන්නේ. හරි යාළුවනේ. අන්න මම දුවන්න ගත්ත පළවෙනි වටේ. බලමු. ලේසි නෑ. බලමු යාළුවනේ. අම්මට සිටි. කවුද කමේ ගහලා. රාම්පා. දුවන යාළුවනේ දුවනවා. අම්මා. මේ දුවනවා. මේ මොඩේ මිලඩු ගන්න ඕනේ යාළුවනේ. පොල් කරු දා යාළුවනේ. අයියා. අම්මා. දුවනවා. අනේ කාටයක් කියරයි. අම්මා. හරි යාළුවනේ. නඩු ගන්න ඕනේ යාළුවනේ. යා හොඳට ඉඳගෙන ඉන්නවා. තාම වට තුනයි ගියේ. අම්මෝ. අති යාළුවනේ. දුවමු. සැලෙන්නේ. අම්මෝ. යාළුවනේ වට හතරයි. අවස් ගන්න ඕනේ. නේද? බලමු. මේ වට වහයි. බලමු යාළුවනේ. මොකද්ද කියන්න හිතෙන්නේ? තෝ මරාගෙන කන්න හිතෙනවා. තව භාගය යාළුවනේ දුමු. දුවන යාළුවනේ. දුමු. අම්මා. අයියා. අම්මෝ යාළුවනේ. අම්මෝ. අයියා. අම්මෝ. මේ යාළුවනේ. වටටයි. අතන් ගියාට පස්සේ වටදාය සම්පූර්ණ වෙනවා යාළුවනේ. යාළුවනේ වටදාය සම්පූර්ණයි. අම්මෝ
ඔටදයි සම්පූර්ණ කරගත්තා. ඒ ඇති යාළුවනේ. අපෝ. අනේ. දැන් අපි අර ඔයින් එක කියන එකට චැලෙන්ජ් එකක් දෙන්න යමු. ඔයාලමගේ හතර තියෙන්නේ. හරි බලමු. ඔහු මෙතන හිටියා. නෑ බලමු. කලින් එපා. හරි. ඔයා හරියටම මට 10ක් දෙවද? ඔව් යකෝ වඩ දිව්වා. එයාට නම් ගොඩක් මහන්සි වගේ. බලමු දැන් ඉතින් යාළුවා ඔයින් එක ඉවරයි. දැන් මම ඉවරයි. මාක චැලෙන්ජ් එක ඉවර කරලා චැලෙන්ජ් නමේ තියෙන්නේ. ගොඩක් දුකයි මොකද දැන් මම චැලෙන්ජ් එකට අම්බා. ෆේස් කරන්න යන්නේ. මටයි සතුටුයි බලමු. මේ ඉතින් බලමු එයා මොන චැලෙන්ජ් එකක්ද දෙයිද කියලා. ඉස්සෙන් නෑ. මේක දිනන්න ඕන ගායි. අපි නේද මේක දිනන්නේ? මේක දින නෑ. මේ වගේ જાතියට දෙන්නේ නෑනේ. මගෙන් චැලෙන්ජ් ආයි කලින් මේ චැලෙන්ජ් ආයි කරන්න තියෙන උන්ට මම මේක දින්නේ නැත්තම් ඉවරයි. එයාට බලමු. මට ඕන දෙයක් කරන්න පුළුවන්. මම මේක දිනනවා. ඔයාලගේ සප් එක විතරයි යාළුවනේ ඕනේ. එයා ගොඩක් බලමු. හොඳයි. මේ මගේ ටිකි. මේ බලන්න ගායිස්. එයා ගොඩක් හොඳයි. අනේ ඉතින් මේ මගේ ටිකියා. ගායිස් එයා ටිකියා. hina වෙන්න හී කියන්නේ. වෙලාවට ෆයර් වෙනවා. ටිකියා. හයි කියන. ඉතින් ගායිස් බල්ලෝනේ friends. බලසන් හිටියෙක් කෙනෙක් ඉන්නා. එයාට ඒව ගානක් නැහැ. හරි විතරව friends කමන්නේ. බල්ලෙක්. හරි ගායිස්. හරි එහෙනම් යාළුවනේ. ගායිස් බලමු. මම යාර චැලෙන්ජ් එක තියෙන තැනට ගිහිල්ලා ආයි සෙට්ටමු. මම චැලෙන්ජ් එකක් ඉදලා ඉවරයි. ඔයාලට පේනද මේ මුළු අත්තේම හැම තැනම පොල් ගෙඩි තියනවා යාළුවනේ. ඔයින් එක එන්නකෝ. චැලෙන්ජ් එක දෙන්න යන්නේ. ඔන්න බලන්න යාළුවනේ. බලමු මෙයා මට මොන දැන් යාළුවනේ ඔයාලට පේනද මේ වත්තේ හැම තැනම තියෙනවා යාළුවනේ පොල් ගෙඩි. තියනවා ගායිස්. ඔන්න බලන්න. ආශිෂ දෙයක් දෙයි දන්නේ නැහැ මට ගොඩක් බයයි. ඔන්න බලන්න යාළුවනේ. පොල් කියන්නේ. ඔයින් එක මම ඔයාලට දැන් චැලෙන්ජ් එක දෙන්න යන්නකෝ දැන්. මොකද්ද දෙන්න යන්නේ චැලෙන්ජ් එක? යාළුවනේ ඔයා වීඩියෝ පෝස්ට් කළා පුළුවන් නම් කමෙන්ට් කරන්න. මේ පොල් තියනවනේ වත්තේ ආවේ. ඔව්. අර අතන එක ගොඩක් පොල් ගොඩක් ගහලා තින්නේ. ඔයාලට පේනවද දන්නේ friends? මේ තියන්නේ ගායිස් මේ තමයි පොල් ගොඩ. අර අතන තියෙන ගයිස් පොල් ගොඩ. ඉතින් අන්නේ පොල් ගොඩට පොල් ගොඩ. එන්න මේ මුළු වත්තේම අපේ මුළු වත්තේම තියනවනේ. ඒ වත්තේ තියෙන ඔක්කොම පොල් ගෙඩි එකක්වත් නෑ අර. ගෙනිහිල්ලා අතන්ට දාන්න ඕනේ යාළුවනේ. හරි වෙනක කරන්න. හරි ගයිස්. එහෙනම් අපි ගිහිල්ලා ඒකත් ඔව් ඒකත් අවිනක. ඇවිදලා නෙමෙයි දුවන්න ඕනේ. ඉතින් ගයිස් මම මේ කරන ගමන් මම මේ දුලින්ට දෙනවා අපේ ෆෝන් එක වීඩියෝ කරන්න කියලා. බලමු යාළුවනේ. බලමු. ඔයාලා දෙන්නටම පේනවද? අවිනක දුවනවා. අවිනක යා දුවනවා. අවිනක යා බලමු. ඕ. එයා තාවා. මම මේක ඉක්කොත් කරලා කරන්න යනවා. මොකද? දෙකනේ. මට මෙයාගෙන් දඩුවමක් දෙන්න යනවා. කනේ friends අපි මෙයාට මේ වගේ වැඩ කරන්නේ. ඔවිනක මෙහෙ විතරක් නෙමෙයි මුළු අත්තම වටේම අපේ ගෙවල් ඉස්සරහා හැමතැනම. ඉතින් friends. හා යාළුවනේ. එහෙනම් අපි ඔවිනක ටිකක් ඉවරනාට පස්සේ සෙට් වෙමු. මේ පොල් ගොඩ එකම එකක් කියව ඔව් කියපන් ඈ. අප්පඩ කැපුණානේ බා. කැපුණා කියන්නේ මේ. කවන්නේ? අවුල නෑ යාළුවනේ. කැපුණලු. කැපුණා කියන්නේ ඉතින්. කැපුණා friends මෙයා. මොනා කරන්නද? අපි බලමු මෙයා පොල් කීයක් හැදීද කියලා. එහෙනම් සෙට් වෙමු. ඔය යාළුවනේ ඔන්න මේ වීඩියෝ බලන අතරතුර වල කියන්න දෙයක් තියෙනවා. අර ඔවිනක නම් අමුගවයා. ඌව සබ්ස්ක්‍රයිබ් කරන්න එපා. හරිද? දැන් අපි මෙහෙම කරන්න. හරිද? දැන් මන්නේ චැලෙන්ජ් එක දෙන්න ඉන්නේ නේද? පොඩ්ඩක් ඉන්නකෝ. අර දරුවා පස්සෙන් එනවා දරුවා. හරි. ඔය subscribe button එක නිකන් තියෙන හින්දා බාගෙන යන්න. හැපැත්තේ like button එකක් තියෙනවා. අනිවාර්යෙන් අපේ වීඩියෝ වල තියෙන වැරදි හැම කමෙන්ට් එකක් දාන්න. හරි. ඔවිනක ඔයාගේ වාරේ. හරි ගායිස් ඉතින් මම දැන් දුලින්ට චැලෙන්ජ් එකක් දෙන්න යන්නේ. බලමු. මොකද? ඉතින් අපි බලමු මන් දෙන්නේ. එන වැඩක් කියලා හිතාගෙන ඉන්න. අපි බලන්න ඕනේ මට තමයි හිතා ගන්න බැරි වෙන්නේ මොකක්ද මේ චැලෙන්ජ් එක කියලා. ගායිස් මම මතක් වුණා ගායිස්. මෙන්න තියෙනවා ගායිස් හොඳ භාණ්ඩයක්. ඉතින් මේක තමයි මේගොල්ලන්ගේ නංගිගෙන් උස්සගත්ත බෝලයක්. ලේසි වෙන එකක් නැහැ. බලමු. මේගොල්ලන්ගේ නංගි බෝලයක් සම්බන්ධ මොකක් කරේ තමයි friends වෙන්නේ. ඉතින් ගායිස් බල. අපි guys චැලෙන්ජ් එක තමයි. චන්න ඔවිනක කියන්න බලන්න චැලෙන්ජ් එක. ඔයා මේ බෝලේ මෙහෙම හරි කොහොම හරි අත උඩ ගහ මිනිත්තුවක් තියන් ඉන්න ඕන. අවුල නේ පුළා. වැටුණොත් මිනිත්තු දෙකක්. වැටුණොත් ඔයාට මගෙන් දඩුවමක් දෙන්න. ඔය යාළුවනේ බලමු. මිනිත්තු දෙකක්. හරි ඔන්න යාළුවනේ මෙන්න බෝලේ. මට ගමු. හරි ගායිස් ඉතින් අපි බලමු. මිනිත්තුවක් ගයිස් අමාරුයි. දන්නේ. මිනිත්තුවයි නේද යාළුවා? ඔව් හැබැයි ඔයාට වේගෙන් කරන්න ඕන. තව වේගෙන්. ඔච්චර හිමීට කරන්න බෑ. අනේ ඉන්දියාව. මිනිත්තු දෙකයි. ඔච්චර හිමීට කරන්න බෑ දුලි. වේගෙන්. ඔයාට බෑ. තව විනාඩි තියෙනවා යාළුවනේ විනාඩි තප්පර 20යි තියෙන්නේ. ඔහම ඉන්න ගයිස් තව තප්පර 20 නෙමෙයි තව විනාඩි 1යි තප්පර 20යි.
ඉතින් guys මම ඉක්මනට ගිහිල්ලා එන්නම් මේගොල්ලන්ගේ නංගි ගාවට. මේගොල්ලන්ගේ නංගිට ගිහිල්ලා කියලා එන්නම් අයියා එයාගේ බෝලේ අරන් කියලා. අනේ යාළුවා. අපිට මේක කරන්න වෙන්නේ නැහැ යාළුවා. දැන් විනාඩි. අනේ guys මට උදව් කරන්න. හරිද ලිමයාගේ ටයිම් එක ඉවරයි. යාළුවනේ මම සාර්ථක ලෙස ඉවරයක් කරා. සාර්ථක වුණා guys. අපිට මොන වගේ එකක්ද ඒත් දන්නේ නැහැ. අපි දැන් චැලෙන්ජ් එක කරන්න වෙන යාළුවනේ. ඔයාලට ගලන්න වැදුලි. යාළුවා. හරි. ඔය මට ආවමත් මම ඔයාලට දුන්නා වගේ බෝලෙම චැලෙන්ජ් එකක් දෙන්න පුළුවන් නම් දීලා බලන්න. බලමු අපි යාළුවා බෝල් චැලෙන්ජ් එකක් දෙමු. හරි. එහෙනම් අපි යාළුවා දෙමු බලන්න චැලෙන්ජ් එකක්. කෙලින්ම යාට තියෙන්නේ අතෙන් මාරු කර කර. මේ කියන්නේ දැන් මම මේ තනි අතනේ. එයාම අත් දෙකෙන් මාරු කර කර උඩ පැන පැන මේ ඒ විදිහටම කරන්න ඕනේ බලමු. මිනිත්තු කීයද දුලි? මිනිත්තු 2යි. වැඩියනේ. ඉවරයි guys මම ඉවරයි. හරි බලමු. මම කරයිද කියලා. එහෙනම් guys මම මේක කරනකම් මේ වීඩියෝ එක අල්ලන් ඉන්න කියලා මං දුලින්ට මේක බාර කරනවා. ඉතින් guys ඔන්න මම කරන්න යන්නේ challenge එක. ඔව් guys අනේ යාළුවනේ කමෙන්ට් එකක් දාන්න මටත් කමෙන්ට් එකක් දාන්න යාළුවනේ අමතක කරන්න එපා. වර යාළුවනේ. ඔයිනක තාම ඔයාගේ කාලේ යනවා සාව තප්පර 20ක් තියෙනවා. නෙමෙයි යාළුවනේ අපි කොණ්ඩ වෙක් කරමු. ඔව් යාළුවනේ යටෙන්න ගියා කොහොමද අල්ලගත්තා? යාළුවනේ වට පට්ට බය මොකද පොළොගෙකුත් වෙනවා. 5යි 4යි 3යි 2යි 1යි. හරි guys අපි දෙන්න. ගල්ලන්නේ. අල්ලගත්තා. හරි එහෙනම් අපි බාර කරට දෙන්න. හරි guys. හරි guys ඔන්න දැන් එහෙනම් මගේ අන්තිම challenge එක තියෙන්නේ. බලමු. ඔයිනක මොන වගේ challenge එකක්ද දෙයිද කියලා. පට්ට බය guys. හරි guys. ඔන්න දැන් කෙලිම ඔයිනක තමා මට දෙන්නේ. මොකද්ද මගේ challenge එක? ඔන්න ඉතින් guys බලමු. අන්තිම challenge එක තමයි මේ. මොකද ඔවිනක මට එකක් දුන්නාට පස්සේ මං එයාට එකක් දෙන ඊට පස්සේ මේ වීඩියෝ එක අපි ඉවරයක් කළා දානවා. හරි අපි එහෙනම් ගිහලා බලමු. ඔවිනක මොකද්ද අපේ challenge එක? හරි. අපි ආයෙමත් ඉතින් මෙහෙම කරනවා නැත්තම් ආයෙ හරියට යන්න බෑ friends. දැන් ගොඩක් රෑ වෙලා තියෙන යාළුවනේ. හරි. ඔවිනක අපි බලමු මොකද්ද ඔයාගේ challenge එක කියලා. කියන්න ඔවිනක challenge එක. ඔයාට මම ටිකක් අමාරු challenge එකක් දෙන්නම් දුලි. මොකද්ද කියන්නේ? මාත් එක්ක. ඔයා දුලි බලමු කියන්නකෝ. මෙන්න මේ කුරුම් බැට්ට හරි මෙන්න මේ කුරුම් බැට්ටෙන් ඔව් කෙලින්ම අන්නර පොල් ගහට ගහන්නවා. කීයක්ද? එකපාරයි. ඔව් එකපාරයි වඩ chance එක දෙන්නේ. ඒ chance එකේදී ගැහුවේ නැත්තම් ඔයාට මගෙන් දඩි මොකද දෙන්නවා. හරි guys ඔයාලට ඇහුණානේ. ඉතින් මේක මෙන්න මේ- ගොඩක් අමාරු challenge මෙන්න මේ කුරුම් මෙට්ටෙන් එක අවස්ථාවයි දෙන්නේ. කියලා. ගහන්න ඕනේ බලන්න. මේ දැන් ගොඩක් කරුවලයි guys. අපි මේ ඔවිනකට දෙනවා මම මේ challenge එක කරනකම් මේක අල්ලගන්න කියලා. අපි බලමු දුලින් එක කරයිද කියලා. ඉතින් ඔයාලට කොහොමද guys? මේ ඉන්නේ අපේ දුලින් boy. අපේ දුලාවස් channel එක subscribe කරලා හොඳ sub එකක් දෙන්න. ඒ වගේම අන්න ඉතින් මම දැන් ගහන්න ඔබි යන්නේ vlogs ආවනේ. කියන channel එකත් subscribe කරලා ලොකු sub එකක් දෙන්න. හරි යාළුවනේ මම දැන් මං ගහන්න යන්නේ. අයියෝ දඩුන්නේ guys. එහෙනම් මෙයාට මං දෙන දඩුවම විඳින්න වෙනවා guys. හරි බලමු. අපි ලොකු දඩුවමක් දෙන්නේ නැහැ. මොකද මේ අයියෝ යාළුවනේ එකයි බැරි උනේ. බට ළඟින් ගියපු නිසා ඉතින් ළඟින්මයි ගිය යාළුවනේ. අපි බලමු සැලේ කමන්නේ. සැලෙන්නේ. ඉතින් පොඩි මං එකා දඩුවමක් මුහින කොටයි. හිතලා හරි හරි. හරි එයාට දඩුවමක් හරි එහෙනම් අපි දඩුව දෙමු සෙට්ටමු. හරි යාළුවනේ බලමු දැන් ඔයින එක තමයි ඉන්නේ. ඔයාට මම පොඩි දඩුවමක් දෙන්නේ. මම ළඟින්ම ගියානේ ඉතින්.
ඔයා නංගිට ගහලා නංගි වටේ වටයක් දුවලා ආයෙ මල්ලකට එන්න ඕන. හරි එන යමු යන්නේ. හරි guys. රයිඩින් කරලා guys අපේ නංගි දැන් අඬනවා යාළු වැඩේ. ළඩි හිමට කණ්ඩ වෙනවා. ඉක්මනට වීඩියෝ කරමු. දුලින් එක සීරියස් අයියෝ ඔයා මේ වැඩ කියලා. සීරියස් තරගෙන guys. දැන් ඉතින් මං කනවා යාළුවනේ. ඉතින් අයියෝ යාළුවනේ. දුලින් guys. හරි ඔයිනක දැන් මම ඉන්නවට චැලෙන්ජ් එක දෙන්න. ඔව්. දෙන්න. දැන් සද්දට දෙන්න. සද්දර දෙන්නම්. හරි එන්න. අද්දි කොස්සන්නද? නෑ එහෙම ඕනේ නෑ. හරි හරි. චැලෙන්ජ් එක ඔයාට තියෙන්නේ අර ටිකිය ඉන්නෝනේ අතන. ඔව්. ඒ ටිකිය වටේ ටිකිය වටේ රවුමක් කරගිලා ටිකි කියලා අර ඔයාගේ බයික් එකේ තියෙන තැනට ගිහලා ආයෙ මෙතනට දුවගෙන එන්න. හා. හරි බලමු යාළුවනේ guys. අපි යමු guys. ටිකි කියන්න ඕනේ එක. ටිකි අලානේ ටිකි. දුකයි යාළුවනේ ටිකි පස්සේ යන්න මං ගාවට එනවා. හරි guys. මම චැලෙන්ජ් එක දින්න guys. ඒ හොඳයි යාළුවනේ. ටිකියා. ටිකියා. හැබැයි ටිකී නම් ගොඩක් පව්. ටිකි පව් යාළුවා. එයාට අපි කියන කිසි දෙයක් තේරෙන්නේ නැහනේ. පවුනේ තියන යාළුවා ටිකියා. ඉතින් guys. හරි ඉතින් guys. චැලෙන්ජ් එක දින්න guys. මට කයි බැරි වුණේ. හරි කමන්නේ යාළුවනේ. අපේ vlog එක අද දවසේ ඉතින් අපි ආව ඉතින් දුලි. මෙතනින් ඉවර කරනවා. bye දුලි. අපි ආය පස්සේ දවසක හම්බෙමු. එහෙනම් විතරයි බයි. bye. අපි ගියා. bye එන යාළුවනේ guys. අපි ගියා. ඔයාලා කමෙන්ට් කරන්න, subscribe කරන්න, like කරන්න. අමතක කරන්න එපා. share කරන්න.